අපි මේ වෙනකොට ඔටෝ හා මැනුවල් වාහනවල නොකල යුතුයම වැරදි කිහිපය ගැන කතා කළා. අද අපි බලමු හයිබ්‍රිඩ් වාහනයක් ගැන. හයිබ්‍රිඩ් වාහනයක් කියන්නේ එන්ජිමයි විදුලි මෝටරයයි කියන පද්ධති දෙකක් එකතු වුණ මාරම සංකීර්ණ මැෂින් එකක්. ඒ නිසා සාමාන්‍ය වාහනයක් වගේ නෙවෙයි මේක පාවිච්චි කරද්දී අපි කරන පුංචි වැරද්දකින් ලක්ෂ ගණන් වටිනා හයිබ්‍රිඩ් බැටරි හෝ ඉන්වර්ටර් පිච්චිලා යන්න පුළුවන්. පොඩි වේලාවකින් ඔබට හයිබ්‍රිඩ් වාහනයක වැදගත් දේවල් කිහිපයක් දැනගන්න පුළුවන්. ඔයත් හයිබ්‍රිඩ් එකක් පදිනව නම් මෙන්න මේ මාරාන්තික වැරදි 10 අදින් පස්සේ ආයේ කවදාවත් කරන්න එපා. අංක 1. හයිබ්‍රිඩ් බැටරි ෆෑන් එකේ ෆිල්ටරය සුද්ධ නොකිරීම. පස්සේ සීට් එක ගාව තියෙන පොඩි හුලං සිදුර දැකලා තියෙනවද? අන්න ඒක ASSIE තියෙන ෆිල්ටරය දූවිලි වලින් වැහුනම බැටරිය ඕවර්හීට් වෙලා සෛල ඔක්කොම විනාශ වෙනවා. මාස 3කට සැරයක්වත් මේක සුද්ධ කරන්න. ඒ වගේම ඒ හිල වැහෙන විදිහට කුෂන් බෑග් තියන්න එපා. අංක 2. ට්‍රැෆික් එකේ ඉද්දි N එකට දැමීම. මේක මහා භයානක වැඩක්. N එකේ තියෙද්දි හයිබ්‍රිඩ් බැටරිය charge වෙන්නේ නැහැ. ඒ ASSIE AC එකක් දාගෙන හිටියොත් බැටරිය බිඳුවටම බැහැලා ලොකු හානියක් වෙන්න පුළුවන්. නවත්තන් ඉද්දි P එකේ හරි බ්‍රේක් පාගන් D එකේ හරි විතරක් ඉන්න. අංක 3. තෙල් ඉවර වෙනකම්ම පැදීම. පෙට්‍රල් ඉවර වුණාට බැටරියෙන් යන්න පුළුවන් කියලා හිතන්න එපා. බැටරියෙන් විතරක් දුවලා ඒක ඩීප් ඩිස්චාර්ජ් වුණොත් ආයේ ඒ බැටරියට පණ දෙන්න බැරි වෙන්න පුළුවන්. අංක 4. ඉන්වර්ටර් කූලන්ට් එක ගැන නුබැලීම. එන්ජිමට වගේම ඉන්වර්ටර් එකටත් වෙනම කූලන්ට් එකක් තියෙනවා. මේක අඩු වුණොත් වාහනේ ගණම්ම කෑල්ල වන ඉන්වර්ටර් එක පිච්චෙන්න පුළුවන්. නිතරම බොනට් එක ඇරලා මේක චෙක් කරන්න. අංක 5. කාලයක් වාහනය නිකම් දාලා තියෙන එක. සති 2කට වඩා එකතැන තිබ්බොත් හයිබ්‍රිඩ් බැටරියේ ආයු කාලය අඩු වෙනවා. සතියකට දෙපාරක්වත් විනාඩි 20ක් විතර පදින්න. අංක 6. වැරදි එන්ජින් ඔයිල් දැමීම. හයිබ්‍රිඩ් එන්ජිම නිතරම ඕෆ් වෙවි ඔන් වෙන නිසා ඒකට ඕනේ හරිම තුනි ඔයිල් එකක්. උදාහරණයක් විදිහට 0.W16 හෝ 0.W20 වගේ. සාමාන්‍ය වාහනවලට දාන ඝනකම ඔයිල් දැම්මොත් සිස්ටම් එකට ලොකු බරක් එනවා. අංක 7. බ්‍රේක් ඔයිල් මාරු කරද්දී පරිස්සම් නොවීම. මේක සාමාන්‍ය බාස් කෙනෙක්ට කරන්න බෑ. පොඩ්ඩක් හරි හුලං ගියොත් බ්‍රේක් ඇක්චුවේටර් එක ඉවරයි. ලක්ෂ 2-3ක පාඩුවක්. ස්කෑන් ටූල් තියෙන තැනකින් විතරක් මේක කරන්න. අංක 8. ටයර් හුලං අඩුවීම. හුලං අඩු වුණාම රෝද කරකවන්න වැඩි බලයක් ඕන වෙනවා. එතකොට බැටරියයි එන්ජිමයි දෙකම අනවශ්‍ය විදිහට මහන්සි වෙනවා. ඉන්ධන වාසියක් නැති වෙනවා. අංක 9. වැරදි විදිහට ජම්ප් ස්ටාර්ට් දීම. 12 වෝල්ට් බැටරිය බැස්සොත් ජම්ප් ස්ටාර්ට් දෙනකොට වයර් මාරු වුණොත් ඉන්වර්ටර් එක එවලෙම පිච්චෙනවා. මැනුවල් පොතේ තියෙන තැන්වලට විතරක් වයර් ගහන්න. අංක 10. වාහනේ යට පීඩන ජලයෙන් සෙදවීම. හයිබ්‍රිඩ් වාහනයක යට තියෙන අධිබල හැති කේබල් වලට ප්‍රෙෂර් වතුර ගැහුවොත් ෂොට් වෙන්න පුළුවන්. ඒ නිසා යට හොදද්දි පරිස්සම් වෙන්න. මේ කරුණු 10 පිළිපැද්දොත් ඔයාගේ හයිබ්‍රිඩ් වාහනය ලක්ෂ ගණන් අලුත් වැදියාම් වලින් බේරගන්න ඔයාට පුළුවන් වේවි. මං හිතනවා මේකින් පොඩි හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා.